Welcome back to my channel. Let's deep clean my kitchen before the Christmas. ඔයාලට පේනවා වගේම මගේ kitchen එක හොඳටම හැඩි වෙලා තියෙන්නේ. එන්න මාත් එක්ක අද මගේ kitchen එක අස් කරමු. ඔක්කොටම කලින් මම තේ එකක් හදාගන්න. මම මොන වැඩේ කරන්න ගියත් තේකින් තමයි පටන් ගන්න. ඔයාලත් එහෙමද? ඔයාලත් එහෙම නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මම සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට නත්තල් ගහ හදන්න කලින් මුළු ගේම අස් කරනවා. ඉතින් මම ඉස්සෙල්ලාම තෝරගත්තේ කිචන් එක අස් කරන්න. ඉතින් මම කිචන් එකේ හොදලා තිබිච්ච බඩු ආයේ විදිහට එතනින් තියලා වැඩේ පටන් ගන්න හිතුවා. මම උයලා තියෙන කැම ටිකත් කන්ටේනර්ස් වලට දාලා ෆ්‍රිජ් එකෙන් දැම්මා. මොකද කිමිකල් එහෙම යූස් කරනකොට කැම එහෙම එළිය තියන්න බැරි හින්දා. ඔන්න දැන් මම පාවිච්චි කරලා තියෙන ඔක්කොම පිඟන් වලන් ඔක්කොම හොදලා වේලෙන්න තියනවා. ඊට පස්සේ මම මගේ කිචන් එකේ තියෙන ඔක්කොම ඉලෙක්ට්‍රික් ඉක්විප්මන්ට්ස් පහදාන්න ගන්නවා. ඊට පස්සේ මගේ මට තියෙන්නේ ඉලෙක්ට්‍රික් හොබ් එකක්. ඉතින් මම නිතරම ජිෆ් දාලා ඒක හොඳට පිරිසිදු කරනවා. මොකද සමහරක් වෙලාවට තෙල් එහෙම පාවිච්චි කරාම පොඩ්ඩක් ඒකේ ආවට පැල්ලම් හිටින හින්දා. පිරිසිදු කරනකොට එන ඒ සවුන්ඩ් එක තමයි මගේ සැටිස්ෆැක්ෂන් එක. ඕගොල්ලන්ටත් එහෙම. බලන්නකො දිලිසි තියෙන ලස්සන. මම ඊට පස්සේ කිචන් ස්ප්‍රේ ටිකක් දාලා ඒකත් පිරිසිදු කරගෙන මයික්‍රෝවේව් එකත් පිරිසිදු කරගන්න. ඉතින් ඕගොල්ලොත් කියන්නකෝ බලන්න නත්තලට එන අලුත් අවුරුද්දට ඕගොල්ලෝ කොහොමද ලෑස්ති වෙන්නේ කියලා. මම පොඩි කාලේ ඉඳන් දැකපු දෙයක් තමයි මගේ අම්මා හැමදාම රැට නිදාගන්න කලින් මුළු කුස්සියම පිරිසිදු කරලා මොප් කරලා ඉඳුල් කුණු ඔක්කොම ගෙයින් එළියට දාලා තමයි එයා කුස්සියේ වැඩ සේරම ඉවර කරන්නේ. ඒ දවස්වල නම් මට හිතුනේ මේක පිස්සුවක් කියලා. හැබැයි දැන් මට තේරෙනවා එහෙම කරලා පිරිසිදුව තියනකොට මනසට හිතට කොච්චර නිදහස්ද උදේට නැගිටලා කුස්සියට එනකොට කියලා. ඕගොල්ලෝ ඒ දේවල් කරලා බලන්න. උදේට නැගිටලා කුස්සියට එනකොට කුස්සිය පිරිසිදුව ලස්සනට තියෙනකොට ඒ දැනෙන සතුට ඒ සැනසීම සල්ලි වලට ගන්න බෑ. ආයෙත් තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. මම ගිහින් එන්න.